ඇමරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පර්සියානු බුක්ක ජාත්‍යන්තර සාගරය සමග සම්බන්ධ වන හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබෙනවා. ඉරානය මෙම තීරණයත් සමග මෙමගින් ආසියානු රටවලට දැඩි බලපෑමක් එළවනු ඇතැයි දැනටමත් මත පළ වී ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ලෝකයේ ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20%ක් පමණ සිදුවන්නේ මෙම පර්සියානු බුක්ක ආශ්‍රිතවයි. මෙහි පටුම මාර්ගය කිලෝමීටර් 54කින් යුක්ත වන අතර එම ප්‍රදේශය අයත් වන්නේ ඉරානයටයි. ඉරානය ලෝක තෙල් නිෂ්පාදනයේ හතවැන්නා වන අතර මුන් දිනකට තෙල් බැරල් මිලියන 4ක ප්‍රමාණයක් නිපදවනු ලබනවා. කෙසේ වෙතත් ලෝක තෙල් නිෂ්පාදනයෙන් 9%ක ප්‍රමාණයකට හිමිකම් කියන ඉරානයට 30%ක වෙළඳ බලයක් හිමිව තිබෙනවා. ඔහුට එවැනි බලයක් හිමිව තිබෙන්නේ මේ හෝමුස් සමුද්‍ර සංධිය හේතුවෙන් වීම විශේෂත්වයක්. මෙවන් පසුබිම ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද ඔළුවෙම වන විට සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 75 99ක් ලෙස සටහන් වූ අතර එය 2.91ක වැඩිවීමක්. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 79 18ක් ලෙස දැක්වෙන අතර එය 2.82ක් වැඩිවීමක් ලෙස පෙන්වුම් කරනවා. මේ අතර ඇමරිකානු පහරදීම් වෙද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි මොස්කෝවේදී රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් අද හමුවීමට නියමිතයි. ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ඊශ්‍රායලය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් ප්‍රථමයෙන් ඊශ්‍රායලයේ සිය ගුවන් ප්‍රහාර නතර කළ යුතු බවයි. එසේම ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග රාජ්‍ය තාන්ත්‍රිකභාවය පාවා දීමක් ලෙස හැඳින්විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා. මෙවන් පසුබිමක ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයද හදිසියේ රැස් වී තිබෙනවා. ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට එල්ල කළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් විකිරණ මට්ටමේ වැඩිවීමක් සිදුව නොමැති බවයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය තහවුරු කර තිබුණේ. මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ ඉරානයේ නායකත්වය සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවයි. කෙසේ වෙතත් තමන් ඉරානයට පහර දෙන්නේ එරට ඉස්ලාමීය පාලනය වෙනස් කිරීමේ අරමුණින් නොවන බව ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළා. ඇමරිකාව ඉරානයට පහර දෙන්නේ ඉරානයේ න්‍යෂ්ටික අවි නිපදවීම සහ ඉරානය සතුව න්‍යෂ්ටික අවි පැවතීම ලෝකයටම තර්ජනයක් වන බැවින් බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම පෙන්ටගන්හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ඩෑන් කේන් පවසන්නේ පැය 18ක් පුරා සිදු කළ මෙම ප්‍රහාරය ඔපරේෂන් මිඩ්නයිට් හැමර් ලෙස නම් කළ බවයි. එය ඉතිහාසගත වන්නේ බන්කර් බස්ට මිසයිල් රැගෙන යන ඊදක යානා යොදාගත් විශාලතම මෙහෙයුම වන නිසා බවද ඔහු ප්‍රකාශ කළා. මීට පෙර මෙවැනි ප්‍රබල ප්‍රහාරක යානා යොදාගත්තේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට පසුව බවයි පෙන්ටගන්හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා කියා සිටියේ. මෙම ප්‍රහාර හමුවේ ඉරානයේ ෆෝඩෝ, ඉස්හාන් සහ නටාන්ස් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3 සම්පූර්ණයෙන් විනාශ කළ බවයි ඇමරිකාව නිවේදනය කළේ. මේ අතර ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙලා දකිමින් චීනය, රුසියාව ඇතුළු විදේශ රටවල් සිය ප්‍රතිචාරය දක්වා තිබෙනවා.